කවිබණ දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. කල්යාණීතෝ ගාගනතෝ මුනියත්ත ගන්්වා දස්සේසි චක්ක වරලක් කන පාද ලංචං ලංකාමයි වරවදු මකුටෝප මානං වන්දාමං සුමනකුට සීලුච්ච යන්තං අහසින් එදා වැඩිදිනේ කල්යාණි පුරටා දෙවිඳුන් සමන් ඇරයුමින් තැබුලකුණු සිරිපා ලංකාංගනාවගේ උතුම් මකුටයම බඳු වූ සම්බුද්ධරාජ සිරිපා බැතියෙන් නමාමි. පැරදු මාරසෙන් මහබුදු බලපා සැරසි බඹ සූර නීතිකල පිනිපා නරසි සම්බුදු උත්තම මුනිපා සාදු සාදු අපි නමදිමු සිරිපා අහස සිඹින මහා පවුරු වලල්ලයි සුරංගන ලන්ද එළු මල් පියවිල්ලයි සිව් මහ ගංදිය මුතු සෙලවිල්ලයි සාදු සාදු සිරි පානම දිල්ලයි ගිලි ගිලි නාමින් බුදුගුණ මුදේ ලබමු අපිත් බුදු බණ අවබෝධේ නිවන් ගිරිය නැගී ලෙස සුව පෑදේ වන්දිමු අපිත් සමනල සිරි පාදේ සුමන සමන් දෙවී ලද අවකාසේ ඉරසේවෙන් ගෙන එන මද හාසේ සුරංගන වන මල් පිදුවලු රහසේ ආසනු මැනවි සිරි පායිතිහාසේ අනන්ත වූ බැතිබර සිතින් අතිපූජනීය වූ සිරිපා නම දින්නට සමනලගිර කරුණා කරන
සුවහසක් ඔබ වෙනුවෙන් පරම පවිත්‍ර වූ ශ්‍රීපා පිහිටුවීමේ ඉතිහාස කතාව සිරිපා වරුණ නමින් මෙසේ දිගහැරෙන වගායි. යුගයෙන් යුගය ඉතිහාසය ලියවෙනවා. සිරිලක මාරු රාජවරු පෙර රාජ යනවා. යුගයට පොළොන් නාරු ඒ මග පිවිසෙනවා. නිරිඳුන් නිස්සංක මල්ලය රාජ වෙනවා. පුලතිසිපුර රාජ ඉසුරු දාරන්නේ මැති ඇමතින් සහ සපිරිවරින්නේ රජමැදුරෙන් පිටවීලා යන්නේ දවසක් මේ රාජු උයනට එන්නේ. සල් සපුනාමල් දසත පිරීලා පැවතුන උයනකි හෝ පාලු මාලා. එබඳු උයනේ සිරි බලමු කියාලා ආවා මහරජු සිතින් සිතාලා. ආවා මහරජු සිතින් සිතාලා. සිංහල රාජවංශයෙහි සුවිශේෂ ස්ථානයක් ගන්නා වූ නිස්සංක මල්ල රජතුමා දිනක් තමන්ගේ රාජ උද්‍යානයෙහි අසිරිය බලන්නට සිතාගෙන මාලිගාවෙන් නික්මිලා සපිරිවරින් පැමිණෙනවා. මල් පිපී තිබෙන උද්‍යානයෙහි සංචාරය කරමින් සතුටු වෙන්නට එදා පැමිණියත් කෝකිල කූජන පවතින බමර නාද පෙරහැරේ සුවඳ හමන මල් පිපිලා වෙනදට උයනම පිරේ. අද ඒ ලස්සන මල් නෑ මොකක්ද සිදුවන හොරේ. උයම් පල්ල මෙහෙට එනුව කුමක්ද දෙන උත්තරේ. උදේ හවස නිරතුරුවම මම රැකවල් කරනවා. මුළු තුන් රෑජාමි පුරා ඇහැ ඇරගෙන ඉන්නවා. උදේ පිපෙන මල් නිරිඳුනි හැන්දෑවෙත් තියෙනවා. හවසට සහරයට පිපෙන මල් කවුදෝ කඩනවා. පවරන ලද රාජකාරි ඉටු කළ යුතු අකුරට හොරු අල්ලන්නම ඕනෑ පැමිණෙන මේ උයනට. මේක රාජ අනයි නුඹට බාරයි ඉටු කෙරුමට. අල්ලාගත්තොත් දන්නවා දෙන දඬුවම් සොරුනට. සමාවන්න නිරිඳුනි මට මම හොරු ගැන සොයනවා. මටත් සිතා ගන්නට බැහැ මෙහි රහසක් තියෙනවා. වෙනදාටත් වැඩියෙන් මම අවදියෙන්ම ඉන්නවා. කොහොම නමුත් නිදිවරලා හොරා අල්ලගන්නවා. උයන් පල්ලා මේ විදිහට දැඩි අධිෂ්ඨානයකින් යුතුව දින ගණනක් නිදිවරාගෙන රජ්ජුරුවන්ගේ මල් උයනේ මල් සොරකම් කරන මල්සොරුන් අල්ලන්නට උත්සාහ ගත්තත් ඔහුට තවමත් එය බැරි වුණා. මේ අතර නැවතත් දිනක් රජතුමා තමන්ගේ මල් උයනට එනවා. ඇවිදින් උයන් පල්ලාගෙන් මෙසේ අහනවා. දින ගණනක් ගියා
රැකවල් කෙරුවාද උයනේ මල් කඩන කිසිවෙකු ඇල්ලීද රජ උයනට ඇතුළු වෙන විට බිය නේද උයන් පල්ල කිය විස්තර මොනවාද නිරිඳුනි ඔබේ මල් උයනම බලාගෙන එළි වෙන තුරා සිටියෙමි නිදි වරාගෙන යන එන කෙනෙක් නෑ රෑමල් නෙලාගෙන එනමුදු තව සිටිමි විස්තර සොයාගෙන මේක නම් මහා පුදුමයක් උයන් පල්ල මාගේ රාජකීය මල් උයනේ නුඹටත් හොරෙන් මේ විදිහට මල් නෙලන්නේ කවුද කෝකටත් මල් උයන හොඳින් පරීක්ෂා කර බැලිය යුතුයි එහෙමයි දේවයන් වහන්සේ මහා රාජුයනේ හැම තැන යන්නේ නෙත් සිරුවටයි කරුණු සොයන්නේ මල් කැඩු ගස් වල නැටිද බලන්නේ එහිදී යම් කිසිවක් වැටෙන්නේ කැඩු මලෙහි නාටු තෙත්වය ඇත්තේ පාන්දරය එහෙනම් විය යුත්තේ කිරි වැගිරෙන මල් නැටිමේ ඇත්තේ රහසේ පැත්තක් හෙලි කරගත්තේ අරුණු නැගෙන පාන්දරින් කිසිවෙකු මෙහි එනවද හිමිදිරියේ පිණි අතරින් මල් නෙලාන යනවද අල්ලගන්න බැරි මේ හොරු බැලිය යුතුයි කවුරුද නුඹට නොහැකි නම් අල්ලනු වෙන කිසිවෙකු යොදමුද ඒක හොඳයි මා නිරිඳුනි එහෙම කෙනෙක් සොයමු හොරු අල්ලන කෙනෙකු සොයා අනබෙරයක් යවමු ඊට පස්සේ මල් උයනම මුර කරන්න කියමු එහෙම කරලවත් මේ හොරු අල්ලන්නට බලමු රටේ සෑම තැනක වගේ අනබෙර කරු යනවා බෙරේ නවත්වන හැමතෙම විස්තර පවසනවා පාර අසල එක් දුක්පත් නිවසක් පවතිනවා අතපය නැති කොටෙක් නිවසේ පිළ උඩ පසු වෙනවා නිස්සංක මල්ල රජතුමාගේ රාජ නියෝගය පරිදි එදා යවපු අනබෙරය පාර අසල එක් නිවසක එලිපත්ත මත වාඩි වී සිටින අතපය නැති කොටෙකු විසින් නවත්වනු ලබනවා ඒ අතපය නැති කොට අනබෙර කරුගෙන් මෙන්න මෙහෙම අහනවා වෙනස් නුනා හිටපු ගමන් නිසසල පරිසරය පවසනු මැන හිතවත ඔය මොකක්ද අනබෙරය ඔබ කුමකට විමසනවද අනබෙරයක සරය ඔබ වැනි කොටෙකුට ඒ වැනි වැඩක් කරනු බැරිය එසේ නොකියන්නේ නුවණ ඇත මැනවින්නේ උපායන් දන්නේ කියනු කිම අනබෙර ගසන්නේ
මහවාසල රාජ අන පැතිරෙන්නේ රජ උයනේ මල් සොරුන් කඩන්නේ අල්ලන්නට බැරි පිරිසකි එන්නේ හොරු අල්ලන්නයි කෙනෙකු සොයන්නේ හොරු අල්ලන්නයි කෙනෙකු සොයන්නේ රාජපුරුෂයිනියේ නම් මගේ බස අහගන්න මට පුළුවනි රජ උයනේ මල් හොරු අල්ලන්න අත්පා නැති කොටෙකු කියන කතාව ආපන්න කරන්න බැරි වැඩට එපා කොටෝ හවුල් වෙන්න දෑත දෙපය නැති වුණාට ඔබලට සැක හිතුණද උපාය නැන දන්නවා මම බැරි නම් පවසනවද මෙමට ඕන තැන කුටියක් උයනේ හදලා දෙනවද වැඩි විස්තර කියන්න රජු අසලට ගෙනියනවද කොටුගේ මේ වාචන හින්දා තුටු වෙනවා අත්පා නැති කොටා රාජගෙට ගෙනියනවා නිරිඳුන් කොටෙකු මේ ඇයිදැයි විමසනවා සොරු අල්ලමි නිරිඳුනි මොහු පවසනවා එහෙනම් මොහු යනට ගෙනියන්න කියනා තැන පැල හදලා දෙන්න නුවණ ඇතොත් බෑ වැඩ වරදින්න ඔහුට අවැසි සෑම දේ ලැබ දෙන්න එදා රාජකීය නියෝගය අරගෙන ගිය අනබෙරය නවත්වපු කොටාව මේ ආකාරයට රාජමාලිගාවට ගෙනාවට පස්සේ ඔහු රජතුමා ඇතුළු පිරිසට කියනවා දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ මල් උයනේ මම කියන තැන මට කුටියක් හදලා දෙන්න මම ඒ කුටියේ ඉඳගෙන ඔබතුමාගේ මල් හොරු අල්ලලා දෙන්නම් කියලා පොරොන්දු වෙනවා මේ වදන් අසන රජතුමා උයන් පල්ලමේ කොටාව එහෙනම් මගේ මල් උයනට ගෙනියන්නේ ඔහු පෙන්වන තැන ඔහුට ඕන ලෙස මනවින් කුටියක් කර දෙන්නේ ඔබගේ බාරයට පත් කරනවා ඔහු ඕන කරන සෑම දෙය දෙන්නේ එසේය මහරජ තුමනි ඔබේ යන්න කියන විලස ඉටු කරලන්නේ කියන විලස ඉටු කරලන්නේ සතුටු සිතින් උයන් පල්ලා කොටුහා එනවා කොටා කියන තැන කුටියක් තනවා දෙනවා උයන් පල්ලා දාවල් මල් උයන බලනවා කොටුරෑ එලිවෙන කම්මල් උයන රකිනවා
සුවඳ මාලින් රොන් පිරිලා බමරු නටනවා නිබන්ද සුවඳ මල් පෙති මත පිනිහි නැහෙනවා හිරු නැගෙන පාන්දරක මෙය සිදු වෙනවා කොටු දකින්නවා උයනේ ආසිරිය වැඩි වෙනවා දැස පිස දමා මනරම් දසුන බලන්නේ ආහසේ ඉඳන් කොහොමද ආර කුසුම් නිලන්නේ උඩුගුවනේ කෙලෙසද ඒ මිපාවෙන්නේ මෙලඳුන් සූරංගනන් ලෙසයි මට වැටහෙන්නේ මල් නිලමින් ගසින් ගසට කඩිසරලීලා හිරු නැගින්න පෙර ආසින් යයි නොපෙනීලා නිලාගත්ත මල් දෝතින් නලලේ තබාලා ඈත කඳු අලල්ලක් දෙස යනවා නැගීලා ඈත කඳු අලල්ලක් දෙස යනවා නැගීලා මේ ආකාරයට රජ්ජුරුවන්ගේ මල් උයනේ මල් කඩාගෙන යන සොරු තමන්ගේ දෑසින්ම දැක්ක කොටා ඔවුන්ව අල්වා ගන්නට උපක්‍රමයක් කල්පනා කරනවා එසේ කල්පනා කරලා උදෑසන උයන් පල්ලා උයනට ආවිට කොටු මෙන්න මෙහෙම කියනවා අල්ලන්නට සොරුන් මාවෙත පෑදෙන්නේ තව වැඩ කීපයක් ඔබ කළ යුතු වන්නේ ලස්සන සුවඳ මල් ගස් පැල සොයමින්නේ මගේ මේ කුටිය අසලම සිටුවා පන්නේ සුවඳින් මහරු මල් ගස් ඔහු සිට වෙනවා කාලය ගත වුණත් හැමදෙන ඉවසනවා කොටුගේ කුටිය ළඟ මල් ගස් දලුලනවා මිනිමුතු වෙලා ලස්සන මල් සුපිපෙනවා ලස්සන සොඳුරු මල් පිපුණා සුවඳ දිදී පැල්පත ඇතුළටද ඒ මල් සුවඳ වදී මල් හොරු අල්ලන්න පිට වෙන ආහසේ වැදී අත්පා නැති කොටා සූදානමින් හිඳී සුරංගන සදීසි ලාඳුන් යාලි එන්නේ විත් පැල අසලම කුසුම් නෙලන්නේ
කොටාද විමසිල් ලෙනි පාසුවන්නේ මොහොතක් එන තුරු බලමින් ඉන්නේ මොහොතක් එන තුරු බලමින් ඉන්නේ සුවඳ මදනල පැතිරෙන මේ මල් උයනේ කොටාගේ පැලාසලම දවසක් එක් සුරංගනාවක් මල් නෙලනවා හමන මද සුළඟට ඇගේ දිවස් සලුව කොටාගේ පැල ඇතුළටත් එනවා මේ වේලාවේ පැල ඇතුළට එන දිවස් සලුවෙන් පැත්තක් කොටා තමන්ගේ පිටට තද කරගෙන අල්ල ගන්නවා සුරංගනාවියට මල් නෙලන අදහස මිසක් වෙන කිසිවක් වැටහුණේ නැහැ අරුණෝදයේ මල් නෙලාගෙන ඇය යන්නට උත්සාහ කරද්දි තමයි ඇයට දැනුනේ තමන්ගේ දිවස් සලුව තමන් සමග නොයන බව ඇය විමසිල්ලෙන් වටපිට බලන විටයි පැල ඇතුලේ ඉන්න කොටාව දැක්කේ ඉන්පසු දිව්‍යාංගනාව කොටාට මෙහෙම කියනවා එළිය වැටෙන්නට පෙර මාට යන්න කරුණාකර මාගේ සලු පොට දෙන්න එසේ නොහැක ඔබ අතහැරලන්න මම සිටියේ මල් හොරු අල්ලන්න ඔබ කවුරුද කොහේ ඉඳලාද එන්නේ මොකටද කොහෙටද මල් ගෙනියන්නේ දෙව්ලොව ඉඳලායි අපි පැමිණෙන්නේ සිරිපා වැඳුමට මල් ගෙනියන්නේ සිරිපා වැඳුමට මල් ගෙනියන්නේ කොතැනද ඔය සිරි පාදේ තියෙන්නේ සමනල කන්දෙයි එය සුදීලෙන්නේ අපි කොහොමද ඒ පානම දින්නේ මල් දමමින් අපි පාර කියන්නේ මල් දමමින් අපි පාර කියන්නේ සැලවුනි රජුට මේ තොරතුරු මනාව පසුදා පොහොය වැඩි උනි උවමනාව මල් මාවතෙහි සතුටින් රන් දනාව ඇරඹුනි මෙසේ සිරිපා වන්දනාව උතුම් බුදුන් දම් සංඝ බාල වේවා මෙතුන් සරණ වැඳ වැඳ සුරැකේවා පැතුම් සුරැකීමා සිල් බාල වේවා සමන් සුරිඳු බාලයෙන් සෙත් වේවා සමන් සුරිඳු බාලයෙන් සෙත් වේවා මෙත් කරුණාවයි ලොව පාතුරන්නේ සිත්වල හොඳ ගුණමයි වාපුරන්නේ
උත්තම දෙවිඳුගේ බල පැතිරෙන්නේ අත් බැඳ වඳිමින් සාදු කියන්නේ අත් බැඳ වඳිමින් සාදු කියන්නේ සම්මනල සිරසට අපි කරුණාවයි ඉදී කාටු පානේ බල කරුණාවයි දොළොස් මහේ පා නද කරුණාවයි සුමන සමන් දෙවී දුගේ කරුණාවයි තුන්දොර පාදා යන්න සිරිපාදේ සංවර උතර මට වැඩ සෑදේ මහදේව් බලයෙන් පීටද සෑදේ අපි වන්දිමු සම් බුදු සිරිපාදේ මළුවෙන් වැටුන පුතා බේරන්නේ සුදුවත් හැඳිමා දෙවිඳුන් වන්නේ මවකගේ සෝගිනි නිවාදමන්නේ සුමන සමන් දෙවි බල පැතිරෙන්නේ සුමන සමන් දෙවි බල පැතිරෙන්නේ උවොත් අතර මන් පළතුරු දෙනවා හාස්කමින් රැකවල් සපයනවා සාන්ත ඉරියව් ගමනින් එනවා පිහිට යදින කවුරුත් සනසනවා පිහිට යදින කවුරුත් සනසනවා සුදු ඇත්වාන යෙනි වැඩ මන්නේ සීතහිමේ නෑ විපතක් වන්නේ රහත් මගින් සිරිපා සොයමින්නේ යන අයටත් දේවි පිහිට තියෙන්නේ යන අයටත් දේවි පිහිට තියෙන්නේ සිත කාය වචනය සංවර වෙනවා සාදු හඬින් හිම කන්ද පීරෙනවා වැරදිවොත් අපි සමායදිනවා සමන් සුරිඳු කරුණාව ලාභනවා සමන් සුරිඳු කරුණාව ලාභ